මේ ඔයාලගේ Codex 0x මෙන්න මම ඔයාලට කීප විදිහටම හතරවෙනි වීඩියෝ එක ගෙනාවා. මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වනේ මගේ සර්ප්‍රයිස් එකක් කියලා මගේ හතරවෙනි වීඩියෝ එක. ඔන්න මගේ හතරවෙනි වීඩියෝ එක තමයි මයිනින් යනවා. මම මේ මයිනින් කොටස් දෙකක් තියෙනවා. මේ මයිනින් එකේ ගන්න මම අයන් හොයාගන්න එක. ඕකේ මම වීඩියෝ එක පටන් ගන්නත් කලින් ආයෙත් අර කලින් ටිකම කියනවා මේ ඔයාලා මගේ YouTube channel එකට අලුතෙන් නම් මගේ කලින් තියෙන වීඩියෝස් තුන බලන්න ඊට පස්සේ මාව subscribe කරන්න ඒවට like එකක් දාලා දාන්න ඊට පස්සේ අපි යමු දැන් වීඩියෝ එකට. ඉතින් මම කිව්වනේ මම දැන් මයිනින් යනවා කියලා. ඒක තමයි දැන් මම මේ වීඩියෝ එකේ කරන්නේ. දැන් මම මේ වීඩියෝ එකේ මයිනින් යනවා. මේ වීඩියෝ එකේ parts දෙකක් තියෙනවා. පළමුව පාර්ට් එකේ මම අයන් හොයාගෙන යනවා. දෙවෙනි පාර්ට් එකේ තමයි මම ඩයමන්ඩ්ස් හොයාගෙන යන්නේ. මට දැන් කොහොමත් අර යන්න වෙනවා අයන් හොයාගෙන මට මෙච්චරයි තියෙන්නේ. නැත්නම් අපි දැන් යමුකෝ මයිනින් කරන ඉක්මනටම. මයිනින් යන්නත් අපිට පිකෙක්ස් ඕනේ. මම පිකෙක්ස් ටිකකුත් හදාගත්තා. පිකෙක්ස් 5යි. ඊට ඕකේ මෙතන හොඳයි. මේක පොඩ්ඩක් ස්පෝන් හදලා ගන්නකෝ අපි. ගේලගේ එක හදාගත්තම ලේසියි ඉතින්. කෝලිය ටෝච් වලත් ඉතින් ලේසියි ටෝච් හදාගන්න යන්නේ. ඕකේ වව්. මේ වගේ තව පල්ලේ හරියන්න තියෙනවා. ඔන්න දැනටම හම්බුණා ටික. දැනටම ගොඩක් හම්බුණා. wow හරි මම මේ වගේ තව පැයක් 30ක් වගේ තිස්සේ මයින් කරලා ඔයාලට කතා කරන්න. මගේ ටෝචස් ඉවර වෙනකම් මයින් කරා. මට අයන් 3යි හම්බුනේ දුබ්බරෙස. මේකත් අතන හම්බුනේ ඒවා. හැබැයි මට ගොඩක් කෝල් නම් හම්බුණා. ස්ටැක් 1.14ක්. මම ගොඩක් පල්ලෙහාට මයින් කරගෙන ගියා. ඔයාලට නම් මෙහෙම බැලුවොත් නම් තේරෙන්නේ නැති වෙයි කොච්චර මේක ගැඹුරුද කියලා. හැබැයි අර මම උඩට යනකොට තමයි ඔයාලට තේරෙන්නේ. අමිනක මම දැන් මෙහෙම උඩට යන්නම්කෝ. ඊට මම පොඩ්ඩක් ස්පීඩ් අප් කරන්නම් නැත්තම් ඔයාලට ගොඩක් වෙලා බලන්න වෙනවනේ. ඕකේ දැන් තමයි එළියට ආවේ. බුදුවම එතන නම්. අයිට හැබැයි ටෝචස් ටික කරා මේ ටික කිචන් මේ ටික ස්ටෝරේජ් එකට දාලා ඉගමු. වතුපුතන්ටම දැන් ආවා. අයිත් අපි යමු මේක මයින් කරගෙන. පිච්චි කේව් එකක් නම් හොයාගත්තා. ඕකේ වාසනාවන්ත මමද අවාසනාවන්ත මමද මේක කේව් එකක් වෙනකන් නම් කමක් නෑ. මේක හොඳ ඩයමන්ඩ්ස් දෙමිනි නෑ ගෝල්ඩ් නේ. ඒක ඒජන්සිටි එකට සම්බන්ධ වෙන්නේ නැත්නම් ඕනි දෙන්නේ කිසිපිරි. wow මේක නම් පොඩ්ඩක් ගැඹුරටම යනවා. ඉතින් මේක නම් හොඳටම ගැඹුරට ගිහිල්ලා. ඉතින් ස්ට්‍රීට් මයින් කරන්න හිටියේ. wow අම්මෝ මේවර උස තවත් ගැඹුරට යනවද? ඕකේ තවත් යනවනේ මේක. මේක එන්නස්ද ඉන්ෆිනිට්.
okay. ටිකක් කොමින් අර තියෙන මං හිතන එකද මෙන්න බෑ එහෙනම් මෙහෙම කරලා මට නිකන් මෙහෙම යන්න පුළුවන් මේකේ බලමු ඕකේ සොම්බි කෙනෙක් ආව නේද මට ගහන්න කෝ නිවන්ද කොහෙද දන්නේ සොම්බියා ගියේ ඕකේ මේ තියෙන මං හිතන එකද අයියෝ මේ ස්පයිඩර්ස් මොබ් ලයින මම මේක උඩ සිතන මහා යුද්ධයක් වුණේ මම හින්දායි උඩටම ආවක් අමාරුයි එතන ලොකු යුද්ධයක් වුණේ අමාරුයි මං උඩට පැන්නේ නැත්තම් මාවත් ඒකට ඒගොල්ලෝ අහුව ගන්නවා ඊට අම්ම එතන තිබෙද්දිනා ඕකේ මන් දැන් මේ හම්බුනේ මේ අයන් ටික යන්න කලින් මට ස්මේට් වෙන්න දානවා මට අයන් පිකෙක්ස් එකක් හදාගන්න ඕකේ මේ තුනත් එකතු කරනවා එතකොට මට 16ක් තියෙනවානේ ඉතින් එතන තිබියුද්දී මට බලලා ඔය එකක් හැදුනා සොම්බීස්ලා හැමතැනින්ම okay ලාවට දුකයි ලාවට සතුටුයි okay ඉන්න දැන් මේකට දාලා අයිත් යමුකෝ මයින් කරන්න නැත්තම් අයිත් යමු මයින් අයිත් මං ඒකේ අතෝටම ගිහලා මයින් කර හිටිය තැනටම ආවා දැන් මේකේ තව ටිකක් අපි පල්ලෙහාට යමුකෝ ඩයමන්ඩ්ස් ලෙවල් එකට ගිහිල්ලා ඊට පස්සේ පොඩ්ඩක් ස්ට්‍රීට් මයින් කරගමු ඉස්සරහට මේ මම බෙඩ් රොක් වලටම ආවා මේක නම් පොඩ්ඩක් වෙලා නම් ගියා ඕකේ මාස්ටර් ක්‍රාෆ්ට් එකේ දින 59 තමයි කියන්නේ තියෙන්නේ බෙඩ් රොක් දැන් තියෙන මට මෙහෙම හරි කිරින් දාගෙන යන්න ස්ට්‍රීට් මයින් කරන්න එතකොට මට ඩයමන්ඩ්ස් හරි අයන්න හරි හම්බෙයි තමන් එහෙම කළා අයිත් යාලට අමතන්නම්කෝ නෑ මම මෙහෙම මොන්ටාජ් එකක් කරගෙන යන්න යහලෝනේ මන් ඩයමන්ඩ්ස් හොයාගත්තා ටියාන්තම් ඒ පස්සේ තියෙන මංගාව කිසිම අයන් ටිකෙක්ස් එකක් නැහැ බලමු කීයක්ද කියලා දැන් මේක ලොකු දෙයක් ඉතින් පොඩ්ඩක් මේක වටේට පොඩ්ඩක් යා ඕකේ ඔන්න කියන්න එපා දෙකයි තියෙන්නේ කියලා කමන්නේ දෙකක් හරි තියෙනවානේ දෙකෙන් මට මොනවද හදන්න පුළුවන් එකේ දන්නේ දෙකෙන් නම් හදන්න පුළුවන් සෝල්ඩ් එකක් විතර සෝල්ඩ් එකකින් වැඩන්නේ නැහැ මම එතකොට තව අයන් එකක් හොයා අයන් එක්ස් එකක් අයන් පිකෙක්ස් එකක් හදාගෙන හිට එනවා මෙතනට ඒකම අයන් කරන්න ඕකේ මම හිතන්නේ එච්චරයි වගේ මට ගන්න තන් තියෙන්නේ මයිනින් යන්න බලමු මං ගාව අයන් බලමු මං ඕකේ මට මෙච්චර අයන් නම් තියෙන්නේ තව පිකෙක්ස් ටිකක් හදාගෙන ඉමුකෝ තව මයින් කරන්න ආලවා ඒනේ මම එනකොට මට තව අයන් ටිකක් හම්බුනේ ඒ අයන් ටික දාලා මට මම මේ බලන්නේ මට කොච්චර හදන්න පුළුවන්ද කියලා බලමු මෙතන 10යි මෙතන 11යි 21යි නේ එතකොට
ඔව් 21යිනේ. 21යිද අපිට ඕනි සම්පූර්ණ සෙට් එකක්ම හදන්න. පොඩ්ඩක් බලමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 24ක් ඕනිනේ. බලමු. එහෙමනම් යාළුවනේ මම පොඩ්ඩක් ආයිත් අල කේව් එකටම ගිහිල්ලා තව අයන් ටිකක් නම් මම දැක්කා. ඒ ටිකත් අරන් එන්නම් ආයිත් උඩට. මට පුළුවන් වුණා අයන් 10ක් කොහොම හරි ගන්න. ඒ කේව් එක ගොඩක් ලොකු නැත් ඒකේ නෑනේ අයන්. වැඩියෙන්ම තියෙන්නේ ලැපිසුයි ගෝඩුයි තව එහෙම තිබ්බාල වාසනාවට ඩයිමන්ඩ්ස් ටිකක් නා ඒ ටික මයින් කරන්න නම් ඉතින් මට පොඩ්ඩක් ඕනි කරනවානේ. අයන් පිකැක්ස් එකක් මට තමයි අයන් පිකැක්ස් එකක් නෑ ඉතින්. කොහොම හරි දැම්මම සුපිරි. දැන් මට පුළුවන් අයන් නාම හදාගන්න. මින්න ෆුල් අයන් නාම එකට තව පොඩ්ඩයි ඕනේ මට. කී ඔන්න ෆුල් අයන් නාම තියෙනවා මට. ලස්සනට කියලා මගේ කොණ්ඩෙට ගැලපෙනවා. හැබැයි හැමට නම් ගැලපෙන්නේ ඒක වෙනම ටිකක් මින්න. අංශක 30ට මගේ බෙල්ල නෙවෙනවා. මේ පොඩ්ඩක් හිතාගන්න මේක තව දිරිසනවා කියලා. චල ගණන් ගන්න එපා. ඔන්න මම මගේ කේව් මයිනින් යන පරම වීඩියෝ එක ඉවර කළා. ඔන්න මම කීප විදිහටම අයන් නාම ගත්තා. අයන් ටූල්ස් උත් ගත්තා. හැබැයි අයන් ටූල්ස් ඔක්කොම නෙමෙයි. අර සෝඩ් එක තියෙනවා. අයන් ටූල්ස් ටික නම් ගත්තා. අයන් නාමක් තියෙනවා. දැන් මගේ ඊළඟ ගෝල් එක තමයි ඩයමන්ඩ්ස්. මම අරක මයින් කරන්න යනකොට තව ඩයමන්ඩ්ස් ටිකක් මට හම්බුණානේ. ඊඳ මම දැන් ළඟදිම ඊළඟ වීඩියෝ එකේ මේ පිකැක්ස් එක පාවිච්චි කරලා ඒකෙන් යනවා ඩයමන්ඩ්ස් හොයාගන්න. ඊට පස්සේ ඉන්චාන්ටින් ටේබල් එකක් හදනවා. ඊට පස්සේ ඉන්චාන්ටින් ටේබල් එකට ඕනි කරන ඒවත් මම ඊළඟ වීඩියෝ එකේම දාන්නම්. ඊළඟ වීඩියෝ එක ඊටත් ඊළඟ වීඩියෝ එකටයි වගේ දාන්නම්. එහෙනම් guys see you later.